2259 kilometers තමයි අපි අද ස්ටාර්ට් කරන්නේ travel කරන්න. අපිට මුල්ම ප්‍රශ්න තමයි expensive. ඊට පස්සේ තමයි අපි decide කරේ U-Haul එකෙන් මේ trail එක ගන්න. trail එකක් අරගෙන ඒකට බරු ටික දාගෙන trail එකක් ඇදගෙන යන towing ඒ facility එක ඔය facility එක අපිට කාස් වලට නැහැ. තවත් ප්‍රොවින්ස් එකකින් තවත් ප්‍රොවින්ස් එකකට නෙමෙයි මේ තව ප්‍රොවින්ස් 3ක් පාස් කරලා හතරවෙනි ප්‍රොවින්ස් එකට තමයි අපි යන්න බලාපොරොත්තු. දැන් උදේ 5යි කාලයි අපි හිතත් වෙන්න යන්නේ. වරු සමන් පැක් කරලා තියෙන්නේ. ඉතින් අපි ලොං ටුර් එකක් යන්න ලෑස්ති වෙන්නේ. දැන් අපි පිටත් වෙනවා. දැන් වෙලාව 5:26යි. චිලිවැක් වලින් අපි පිටත් වෙනවා. 23 hours 2259 kilometers තමයි අපි අද ස්ටාර්ට් කරන්නේ travel කරන්න. දවස් 3ක ගමනක්. බඳලා ඉන්න කැනඩාවේ තවත් ප්‍රොවින්ස් එකකින් තවත් ප්‍රොවින්ස් එකකට නෙමෙයි මේ තව ප්‍රොවින්ස් 3ක් පාස් කරලා හතරවෙනි ප්‍රොවින්ස් එකට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි මේ ගමනේදී මේ අපි ඉන්නේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රොවින්ස් එකේ. එතකොට අපි බ්‍රිටිෂ් කොලම්බියා, ඇල්බර්ටා, සස්කෙචුවාන් ඒ ප්‍රොවින්ස් තුන පාස් කරලා ඊට පස්සේ අපි යනවා මැනිටෝබා ප්‍රොවින්ස් එකට. අපේ last destination එක වෙන්නේ මැනිටෝබා ප්‍රොවින්ස් එකයි. Good morning everyone. අද ඔක්තෝබර් 29 Wednesday. අද තමයි අපි බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රොවින්ස් එකේ ඉඳලා මැනිටෝබා ප්‍රොවින්ස් එකට මූව් වෙන්නේ. ඉතින් මේ යන ගමන් උදේ 5:00ට අපිටත් උනේ චිලිවැක් වලින්. දැන් වෙලාව 7:00යි. දැන් අපි මෙරිට් පාස් කරන් යන ගමන් කිලෝමීටර කොහම හරි 200කට හිට වෙන දැන් අපි පාස් කරලා තියෙනවා. ඉතින් දැන් පොඩ්ඩක් එළිය වැටලා තියෙනවා. ඒකයි මම මේ පොඩ්ඩක් වීඩියෝ එකට ආවේ. ඉතින් මෙරිට් බෝඩ් එක සිටි සෙන්ටර් බෝඩ් එක. දැන් අපි මේ පාර ගිහිල්ලා නැහැ තාම. අන්තෙන් යන්නේ. මේක දවස් එක යන්නේ. ඒතර අර මෙරිට් සිටි එකේ ට්‍රේන් නැදනේ ට්‍රේන් ඈතට. Like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named. While I stay in the way she මෙරිට් පාසලෙන් දිගටම ස්නෝ කරලා මෙරිට් වලට කලින් චිලිවැක් ඉඳලා අපි 1 hour විතර ඩ්‍රයිව් කරාට පස්සේ පහුණාත් එක්කම ඒතකොට ස්නෝ කරගෙන තිබුණා අපේ පාසල. ඒ හරි ස්නෝ කරා ඊට පස්සේ මෙරිට් පහුණාට පස්සේ තමයි දැන් මේ ස්නෝ කරලා තියෙනවා පේන්නේ කැම්ප්ස් වල ඉතින් අපි හිතුවට වඩා කාලයක් අද මේ අපිට යනවා මේ destination එක අපි ප්ලෑන් කරේ ප්ලෑන් තමා. නමුත් මම හිතන්නේ අපිට ඊට කලින් කියන්නේ ගෝල්ඩන් වගේ වෙන්නේ අතර කරන්න වෙයි කියලා හිතෙනවා.
a tune I've never heard in languages I can't speak. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my feet. But time rolls on like open roads, and soon she won't be here. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance Logan Lake. to walk beside Logan your Lake. wandering dance. Logan Lake. Camp Loop pass කරගෙන ආවා ටිකක් දුරට මේ ඊට පස්සේ ගෑස් ෆිල් කරගන්නත් එක නතර කරා මෙයාට වොෂරූම් යන්නයි ටී බ්‍රේක් එකටයි ඔක්කොටම කැම්ප් ලූප්ස් වල ගෑස් වල ප්‍රයිස් එක කොතෙම 129.9යි මෙහි කැම්ප් ලූප්ස් වල 1.29යි ඉතින් මෙතන මේ ගෑස් ස්ටේෂන් එකේ තියෙනවානේ මේ ග්‍රොසරි එක ඒක ඇතුලේ ට්‍රක් ඩ්‍රයිවර්ස්ලාට මේ ෂවර් එකක් දාලා ලොන්ඩ්‍රි කරලා එහෙම යන්න මේ ෆැසිලිටිස් ඔක්කොම තියෙනවා මේක ඇතුලේ මම ඒක දැක්ක ඇතුලට ගියාම ඉතින් දැන් අපි ආයෙත් අපේ ගමන මෙතෙන් ස්ටාර්ට් කරනවා බෑන්ෆ් එක තාම දන්නේ නැහැ අපි ගිහින් බලමු ඩෙස්ටිනේෂන් එක අද දවසේ කොතන වේද කියලා හරිම ලස්සන view point අපිට මිස් වෙනවා මේ හදිස්සි අපි නතර කරන්න බෑ මොකද අපි ට්‍රේල් එකත් එක්ක යන නිසා අපිට වෙන්ද වගේ හිතුන තැන්වල නතර කරලා ඒ ලස්සන කැප්චර් කරන්න බැරි අපහසුතාවය නම් ගොඩාක් දැනුණා. චත් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ හින චතුරත් එක්ක රණ්ඩු කර යනවා අර ලස්සන තැන් නතර කරේ නැති අය කියලා. මම මේ රණ්ඩු කරනවා එතකොට එයා කියනවා ඉතින් ට්‍රේල් එකේ අපහසුතාවය නිසා තමයි එහෙම කරන්න බැරි කියලා. ඇත්තටම අපි ප්ලෑන් කරපු විදිහට අපේ ගමන් මඟ මෙතනදි වෙනස් වෙනවා. අපි වරණ හරහා නෙමෙයි යන්න හිටියේ. අපි යන්න හිටියේ සමන් ආච් මට මතකද ඒකේ තමයි. ඒ පැත්තෙන් යන්න හිටියේ. මේ නමුත් මොකක් හරි හේතුවක් මත ඒ පාර ක්ලෝස් කරලා තිබුණා. ඉතින් අපිට පෙන්නේ වරණ හරහා යන්න. ඒ හේතුව නිසා තද අපේ ගමන තව ටිකක් දුර දික් වුණා. I can't speak. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my feet. But time rolls on like open doors, and soon she won't be here. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering dance.
lake, yeah. on some quiet mountain Ghost ridge. town. I'll see Ghost you town? turn and I'll be brave. But what if courage comes too late? Oh, traveler, the world is your Stockholm. open gate. And I just stood afraid of fate. If I don't take that step today, you'll vanish with the train, and I'll never see your smile again. අපි දැන් ඉන්නේ රොජර්ස් පාස් වල. මෙතන පාර වහලා දෙපැත්තෙන්ම දැන් වෙලාව 12:00යි. අපි දන්නේ නැහැ මේක කීයට හරියද කියලා. කොහොම මේදුමෙන් දැන් ටික ඉස්සරහා වාහන ටික වැහිගෙන එන්නේ. කෑ ගන්න එපා. මේ zoom කර. ඉස්සරහා දැන් වාහන ටික පේන්නෙත් නැහැ. මේදුමෙන් වැහිගෙන යනවා. කලින් හොඳට ක්ලියර් කර තිබුණා දැන් වැහිලා. මෙහෙත් එහෙමයි. මෙහෙ ඔක්කොම මේදුමෙන් වැහිලා තියෙන්නේ. මෙහෙට පොඩ්ඩක් යන්තමට ස්නෝ කරලා තියෙනවා. You deleted it. Recording start. It's maybe the green box. අපි 15 minutes වගේ තමයි ඒ කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකේ නතර කරලා තිබුණේ. මේ වගේ තමයි ඒ හරිය පේන්නේ. මේ පාර ලොකු කරනවා නැත නේද මෙතන මේ මේව කඩලා Recording start. අපි දැන් රොජර්ස් පාස් කරලා යන ගමන් Just pass? මේ රොජර්ස් පාස් නේ Just pass තාම නෑ. Just pass තාම පටන් ගත්තේ නෑ. කොහොම හරි අපි රොජර්ස් පාස් ළඟ තමයි ඉන්නේ. මේ ටනල් එක තියෙන රොජර්ස් පාස් නෙමෙයිද? දැන් පටන් ගත්තා වගේ තමයි තාම. තාම Just pass පටන් ගත්තේ නෑ. මේ ස්නෝ ළඟ තියෙන්නේ ළඟ තියෙන්නේ. මේවට ස්නෝ කරලා තියෙනවා දැන්. Emergency request. Oh my god, this is so beautiful. ඉතින් මම කියන්න පටන් ගන්න හැදුවේ අපි ටිකක් දීර්ඝ කාලීනව තමයි මේ මැනිටෝබා වලට මූව් වෙන්න තීරණය කරේ. ඉතින් අපිට මුල්ම ප්‍රශ්න තමයි අපි ගෙදරකට බඩු අපිට තිබුණා ඒ අවස්ථාවේ. ඉතින් එතකොට අපි බඩු අරගෙනද යන්නේ නැද්ද කියන එක. ඉතින් එතනදී අපිට ඒ බඩු ටික අරගෙන යන්න ඕමනාවක් වුණා. මොකද එතන ගොඩක් බඩු තිබුණා නිසා. ඉතින් ඒක වාහනයක විතරක් දාගෙන යන්න බෑ. මදි. ඊට පහසු මදි නිසා. ඊට පස්සේ අපි ගොඩාක් ඔප්ෂන්ස් බැලුවා. මේ අපි හදේ අපි අල්ප ඔප්ෂන්ස් පෙර බොක්ස් වල දාලා මේ යවන්න පුළුවන්ද කියලා බැලුවා. ස්ටෝරේජ් රූම් එකක් අරගෙන ඒ වගේ ඒවා එක ගණන්. ඊට පස්සේ අර මේ ඩිලිවරි කරන මේ කම්පැනි තියෙනවනේ. ඒ වගේ කම්පැනිස් වලට කතා කරලාත් බැලුවා. මේ හරිම එක්ස්පෙන්සිව්. ඊට පස්සේ තමයි අපි ඩිසයිඩ් කරේ U-Haul එකෙන් මේ ට්‍රේල් එකක් නේ. ට්‍රේල් එකක් අරගෙන ඒකට බරු ටික දාගෙන මේ දාන්න පුළුවන් බරු ටික දාලා අනිත් බරු ටික විසි කරලා හරි දෙන කාටට දෙනවා නම් එහෙම දීලා හරි යන්න ඩිසයිඩ් කරේ. ඒතර අපිට ආ ප්‍රශ්නේ අපේට තිබුණේ පොඩි කා එකක්. එතකොට ඒකට අපිට මේ ට්‍රේල් එකක් ඇදගෙන යන තෝවින් ඒ ෆැසිලිටි එක ඔය ෆැසිලිටි එක අපිට කාස් වලට නැහැ. ඉතින් හැෂ්බැක් එකක් නැහැ. ඊට පස්සේ මොකද කරේ මේ අපිට වාහනේ චේන්ජ් කරන්න උනා. අපි මුලින්ම කරේ වාහනේ චේන්ජ් කරන එක. අපිට තෝවින් කරන ට්‍රේල් එකක් දාගෙන යන්න පුළුවන් වාහනයකට අපි ගියා. ඊට පස්සේ මේක දැන් මාස ගානක මෙයාගේ LMI එක අප්‍රූව් වෙන්න ඕන වුණා. වර්ක් පර්මිට් එක එන්නකන් ඉන්න වුණා. ඒ නිසා තමයි අපිට මේ ඔක්තෝබර් එන්ඩ් වෙනකන් ඉන්න උනේ. මේ මූව් වෙන තමයි මීට කලින් මින්ට් එක එන්න කලින් අපි මූව් වෙන්න තමයි හිතන් හිටියේ. අපිට බැරි වුණා. ඒක කොහොම හරි
වාහනේ චේන්ජ් කරා. ඊට පස්සේ වින්ටර් ටයර්ස් අපි ඔක්ටෝබර් යන එන්ඩ් එකේ යන නිසා අපිට වින්ටර් ටයර්ස් වලට යන්න වුණා. ඔන්න ග්ලාසියර් දනේ පටන් ගන්න. ග්ලාසියර් නේෂනල් පාර්ක්. ග්ලාසියර් නැෂනල් පාර්ක්. දනේ රොජර්ස් පාස් පටන් ගන්න ග්ලාසියර්. ඕකේ. ඉතින් ඊට පස්සේ අපි වින්ටර් ටයර්ස් උත් චේන්ජ් කරා. ඊට පස්සේ අපිට ආ ප්‍රශ්නේ අපේ සමර් ටයර්ස් ගලවපු ටයර්ස් ටික දාගෙන යන්න වාහනයක් නැහැ කියලා. දැන් අපි ප්‍රොවින්ස් එක ගන්න ප්‍රොවින්ස් එකකට යන්න මූව් වෙන්නේ ඉතින් ලොං ප්‍රොසෙස් එකක් වැඩි කාලේ අපිට විකුණලා යන ඔප්ෂන් එකක් තිබුණා. ඉතින් අපිට ලොකු ගානකට දෙන්න බැහැනේ. එතනදී අපි ගත්ත හොඳම ඩිසිෂන් එක තමයි අපි මේ ට්‍රක් එකක් ගත්ත එක. මොකද ඒ නිසා අපිට ඒ ටයර් 4ක් දාලා මේ ට්‍රක් එකේ බඩු ටිකක් දාගෙන ට්‍රේල් එකක් දාලා තමයි අපි මේ ගමනට අද මේ ආවේ. ඉතින් ඒතර අපිට ටයර්ස් විකුණන්න ඕනේ නැහැ. ඒ අවශ්‍යතාවය ඇති වුණේ නැහැ. ඉතින් නැත්නම් අපි ආයෙ ගිහලා සමයකදී ආයෙ අලුතෙන් ටයර්ස් ගන්නත් ඕනේ. ඉතින් අපිට ඒ පහසුව ලැබුණා වාහනේ මේ ට්‍රක් එකකට ගිය එක. ඊට පස්සේ අපිට මේ උනේ අපිට කොච්චර දවස් ගාණක් අපිට මේ ගමනට යනවද කියන එක. ඒතර මේ ගමන මේක කිලෝමීටර් 2200ක් දවස් කීයක්ද? ඒතර රූට්ස් දෙක තුනක්ම තිබුණා. මොකද අපි ගෝල්ඩන් මේ කැම්ප් ලූප්ස් රොජර්ස් පාස් හරහා ගෝල්ඩන් එහෙම යනවද නැත්නම් අපි හෝප් වලින් දාලා මේ ඔසෝයුස් හරහා ප්‍රින්ස්ටන් මේ පැත්තෙන් යනවද කියන එක. මේ පැත්තෙන් චුට්ටක් දුරයි කියලා පෙන්නනවා. මේ පැත්තෙන් මේ අපි යන්නේ රොජර්ස් පාස් හරහානේ. ඉතින් අපිට ගොඩක්ම තියෙන ප්‍රශ්න රොජර්ස් පාස් වල ටිකක් ස්නෝ කරනවා කියලා. මොකද දැන් මේ අපි රොජර්ස් පාස් වලින් යන්නේ. මෙහි ගොඩක් ස්නෝ කරනවා. ඉතින් අපිට ස්නෝ වල මෙයාට ඩ්‍රයිවිං කරලා ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මේ ට්‍රේල් එකක් අරගෙන යන්නේ ඕවා කොහොමත් ගැන හිතලා ඒ තන්තුර අපිට මේ රොජර්ස් පාස් පැත්ත බලන්න ගොඩක් අය ලස්සනයි කියන හැම කියපු නිසා අපිට හිතන මේ පැත්තෙන් යන්න. ඉතින් අපි වෙදර් ස්නෝ එකක් පෙන්වුවේ නෑ වෙදර් chart වල නේ. ඔව් ඒ නිසා අපි ඩිසයිඩ් කරා සති දෙක තුනක් දිගටම ෆලෝ කර හිටියා. අදත් අපි එන්න කලින් මගේ හෝප් වලටත් ඇවිල්ලා අපි බැලුවා. අපි හෝප් වලටත් ඇවිල්ලා බැලුවා මේ අද දවසේ වෙද එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මේ ඉතින් අපි රොජර්ස් පාස් හරහා තමයි මෙතන යන්නේ. ලොකු ස්නෝ එකක් නැහැ. හැබැයි වැස්සෙම තියෙනවා. ඉතින් මේ වෙනකන් අපේ ස්ටෝරි එක ඔහොම තමයි තිබුණේ. ඊට පස්සේ අපි දැන් දවස් 3ක් කෑම ගැන අපි මේ ඩිසයිඩ් කරන්න වුණා අපිට. ඊට පස්සේ රූට් එක ඔක්කොම ඩිසයිඩ් කරලා ඒ ඔක්කොමත් එක්ක දැන් අපි හිතුවා කෑම වලට දවස් 3කට කෑම වලට මොකද කරන්න කියලා. ඊට පස්සේ මම ගෙදරින් හදාගත්තා මාළා බොල් තෙල් ටිකක් දාගෙන පරිප්පු හින්දෙන් වගේ හැදුවා කිරි දාන්න නැතුව. අද දවසේ අපිට මුදේ දවල් වෙනකන් මේ මැනේජ් කරගන්න අපි චිකන් ෆ්‍රයි කරලා මේ රෝස් කරලා මේවා කරගෙන ආවා. ඉතින් අපිට දැන් 12:01 වෙලාව අපිට ඒ වෙනකන් අපි එහෙම ඒ ටිකෙන් මේ වුණා. මොකද එතකොට හෙවි ගොඩක් හෙවි මේකක් වැටෙන්නෙත් නැහැ බලට. ඒකෙන් ෂේප් වුණා. ඉතින් දැන් එතකොට අපි ගිහිල්ලා දැන් අපි නතර වෙන තැන බලලා ඉතින් අපි හිතන් ඉන්නවා අපි බත්තු යාගෙන ආවා. ඉතින් එතකොට හොටෙල් එකේ තියෙනවානේ මේ මයික්‍රෝවේව් මොන හරි. ඉතින් බත් ටිකක් තමයි අන්තිමට ගිහිල්ලා අපි කන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි පොඩි ව්‍යංජන ඔක්කොම ටික හදාගෙන ආවා මේ දවස් 2කට 3කට ඇති වෙන්න. ඉතින් අපි දවස් 3ක් නේ අපිට ආකට් කරලා තියෙන්නේ. ඉතින් එකපාරට බත් චුට්ටක් බට හොයාගන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම වුණොත් අපිට මැක්ඩොනල්ඩ් වෙන්ඩීස් පිහිට තමයි පතන්න වෙන්නේ. පිට්සා හට් ඕවා තමයි වෙන්නේ. අනට අර මේන්ලි අපි අරම තමයි ටාකට් කරේ. මේ මොකද මේ වගේ පාරවල් වල අපිට කෑම කඩ නැහැ. ගොඩක් දුරට යනකම් මේ අපිට මේවා නැහැ. ඉතින් අපි කැම්ප් ප්‍රොසෙස් එක ගත්තේ එහෙමයි. ඊට පස්සේ තව මොනවද අපිට කියන්න තියෙන්නේ? අද වෙනකන් ඉතින් ඔච්චරයි. අපිට ඊට පස්සේ අපි BC වල අපි වින්ටර් ජැකට්ස් තිබුණෙත් නෑනේ.
ඒ ප්‍රශ්නත් අපිට නෑ පැනලා ගුණ ප්‍රොවින්ස් එක මාරු කරනකොට BC ඉඳලා ස්පෙෂලි අපිට අපිට තව ප්‍රශ්නක් තමයි වින්ටර් ජැකට්ස්. මොකද අතරම අපි ගාව අපි හතර දෙනා ගාම වින්ටර් ජැකට්ස් නැහැ. අපි මෙහි යූස් කරේම නෑ. අපිට යූස් කරන අවස්ථාවක් මෙහෙම ලොකුවට දැනුනේ නැහැ. ඊට පස්සේ අපි වින්ටර් ජැකට් ප්‍රශ්නෙත් විසඳ ගත්තා. ඉතින් BC වලින් ගත්තා දැනට. අපි දන්නේ දැන් විනිපෙග් වලට ගියාම එහෙ තියෙන හෙවි ස්නෝ එකක් නිසා -30 වගේ යන නිසා ඉතින් ඒකට ගිහිල්ලා ඒ සිටුේෂන් එක බලලා එහෙන් වින්ටර් ජැකට්ස් තව ටිකක් ගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම වින්ටර් බූට්ස් අපි ගත්තා. ඉතින් බලමු දැන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපිත් එක්ක දිගටම රැඳලා ඉරලා අපි ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ BC වල කරපු වීඩියෝස් උයි විනිපෙග් වල කරපු වීඩියෝස් උයි අතර මොකක්ද තියෙන ඒ ප්‍රොවින්ස් අතර තියෙන වෙනස කියලා. ඒ වගේම තමයි ෆුවල් මේ ගෑස්. එතකොට අපි ගෑස් අපි එන කලින් දවසේ ෆුල් ටැංක් කරගත්තා. ඊට අමතරව අපි කිලෝමීටර කීයකින් කීයද මේ ඉස්සලා පළවෙනි කිලෝමීටර් 200ක් ආවා. ඊට පස්සේ මම පොඩක් ෆුල් ටැංක් කරන ආයෙ පුරව ගත්තා. කැම්ප් ලූක්ස් තියෙනවා තාම. තව කොච්චර දුරට වට ගන්න පුළුවන්ද? කිලෝමීටර් 400ක් වගේ යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ගෝල්ඩන් බෑන්ඩ්ස් වෙනකන් අපිට දැනට යන්න පුළුවන්. මේ තියෙන මේ ගෑස් ස්ටෑන්ඩ් බයි තමයි ඉතින් ෆුල් කරගත්තේ. ඒතර බයයි අපිට ඉතින් ස්ටෑන්ඩ් බයි ෆිල් කරන්න ඕන නිසා අපි ඉතින් කටු දෙකක් වගේ බහිනකොට ෆුල් ටැංක් කරගන්නවා. ෆුවල් ප්‍රශ්නේ එහෙමයි හැම වෙලේම මේ ගැන නෝට් ඩවුන් කරන් ඉන්න ඕනේ. මෙහෙම එන කෙනෙක් නම් තව එකක්. තව දෙයක් තමයි normally ඔයාලා මේ වගේ ප්‍රොවින්ස් එකකින් ප්‍රොවින්ස් එකට ස්ථිරව මූව් වෙනවා නම් ඔයගොල්ලන් එහෙම ඩිසයිඩ් කරන් ඉන්නවා නම් කවදා හරි යනවා කියලා. එතකොට ඒ යන තැන ඉඳලා ඔයා U-Haul එකට මේ ට්‍රේල් එකක් ගන්නවා නම් ඒ ට්‍රේල් එකට ගෙවපු සල්ලි වල ඒ රිසිට් එක. ඒතර මේ ෆුවල් ගහන හැම රිසිට් එකක්ම. ඒතර ඔයගොල්ලෝ කනවා නම් ඒ කන කෑම ගන්න තැන් වල ඒ රිසිට්ස්. එතකොට මොටල් එකක ඉන්නවා නම් ඒ මොටල්ස් දවස් 2-3ද ඒ ඩ්‍රයිවර් ඒවට මොටල්ස් වලට පේ කරන ඒ රිසිට්ස්. ඒ හැම රිසිට් එකක්ම ඔයගොල්ලෝ ඒ ටික ඔක්කොම ඒව අමතරව මේ ගමනට ඔයාලට අවශ්‍ය වෙනවා කියලා හිතන දේවල් රිසිට්ස් නේ. රිසිට්ස් ඔක්කොම බිල්ස්. ඒ බිල්ස් ඔක්කොම එකතු කරලා තියාගන්න. මොකද ඔයා ටැක්ස් ෆයිල් කරනකොට February වල ඔයාට ඒ බිල්ස් ඔක්කොම ඒ ටැක්ස් ෆයිල් කරන කෙනාට දීලා මේ රිෆන්ඩ් එක ගන්න පුළුවන්. රිෆන්ඩ් එක ගන්න පුළුවන් කියලා. 100ක් ඒගොල්ලෝ රිෆන්ඩ් එක ගෙවන්නේ නැහැ. අපිට වියදම් වෙන ඔක්කොම කොස්ට් එක ගෙවන්නේ නැහැ. ඒ උනාට සාමාන්‍යයෙන් මම හිතන්නේ 50% හරි ගෙවනවා ඒගොල්ලෝ. එහෙමයි. දැන් ලොකු ස්නෝ එකක් තියෙනවා. කරලා තියෙනවා හොඳට. ඒ නිසා මේ ඒවකත් මතක තියාගන්න. ඔයාලට ඒකත් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මට කියන්න අමතක වෙන දෙයක් හරි මොන හරි දෙයක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. එහෙනම් රොජර්ස් පාස්තල ස්නෝ බලන්න. මට තව කියන්න අමතකුණු දෙයක් තමයි අපි දැන් විනිපෙග් වලට ගිහිල්ලා අපි නතර වෙන තැන. ඒතර අපි Airbnb එකක් අරගෙන නතර වෙනවද? එහෙම නැත්නම් අපි කෙලින්ම රෙන්ට් එකට ගේ අරගෙන ගෙදරට යනවද? ඒ ප්‍රශ්නේ ආවා. ඉතින් එතකොට මාකට් ප්ලේස් එකකින් අපි Airbnb එකට අපි යන්න කැමති වුණේ නැහැ. මොකද අපි ට්‍රේල් එකක් අරන් යන්නේ බඩු ඔක්කොම දාගෙන. එතකොට දවස් ගානක මහන්සි වෙලා Airbnb එකට ගිහිල්ලා ඉඳලා ආයෙ තව දවස් ගානකින් ට්‍රේල් එක අපිට තියාගන්න බෑ. අනිත් එක ට්‍රේල් එකට දවස් ගානකට තමයි අපි ට්‍රේල් එක ගන්නෙ. දවස් මම හිතන්නේ 4ක් හරි 5ක් හරි තමයි චතුර අරගෙන තිබුණේ. ඉතින් අපිට Airbnb එකට බඩු දාලා ට්‍රේල් එක හිස් කරලා ගිහින් දෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙ අපි ට්‍රේල් එක අපි කවදාද ගෙදරට මූව් ගයක් හොයාගෙන මූව් වෙන දවසට අපි ආයෙ ට්‍රේල් එකක් හය කරලා ඒක ආයෙ බඩුව දෙන්න ඕනේ. ඉතින් ඒක හරිම මහන්සි වැඩක්. මොකද දවස් 3ක ගමනක් කිලෝමීටර් 2000 ගාණක්. ඉතින් Airbnb එකට යන වැඩේ ඒක ප්‍රැක්ටිකල් උනේ නැහැ. ඒ නිසා අපි බැලුවේ ගයක් හොයාගෙන ඒකට ඇඩ්වාන්ස් එක සිකියුරිටි ඩිපොසිට් එක ගෙවලා කෙලින්ම ගෙදරට මූව් වෙන තමයි අපිට තිබිච්ච ලේසිම ඔප්ෂන් එක. ඉතින් අපි ඒ තුරු තමයි ගියේ. අපි මාකට් ප්ලේස් එකට ගිහිල්ලා ගයක් බලලා එහෙම ඒ වැඩේ එහෙම තමයි අපි කරගත්තේ. ඒකයි අපි දැන් කෙලින්ම අපි ගත්තු ගෙදරටම යන්නේ. අපි ඊළඟ ස්ටොප් එක උනේ ග්ලැසියර් නැෂනල් පාර්ක් කියලා. හයිවේ එක අයිනෙම තියෙනවා මේ වගේ මේ සුවිනියර් ෂොප් එකක්, තව කැෆෙටේරියා එකක්, ඒ වගේම වොෂ්රූම්ස් අපිට මෙතන හරිම පිරිසුදු හොඳ වොෂ්රූම්ස් තියෙනවා. ඒ වගේම කෑම කනවා නම් ජයාස් එහෙම දාලා තිබුණා.
ඉතින් අපි මෙතන අනිවාර්යයෙන්ම නතර කරනවා කියලා අපි හිතාගෙනම යාවේ අපි අපේ travel එක මේ ප්ලෑන් කරනකොටම. ඉතින් අපි මෙතන නතර වුණා දවල් 1 වෙලාව අපි මෙතන ඉඳන් ලන්ච් ගත්තා. ඒ වගේම වින්ටර් එකේ ෆස්ට් ස්නෝ එකට අපි ඒ එක්ස්පීරියන්ස් එක ගත්තේ මේ වින්ටර් එකේ පළවෙනි අපි හිම එක්ස්පීරියන්ස් එක ගත්තේ මෙතනදී. ඒ වෙලාවේ එතන ස්නෝ කරනවා. එහෙම ලොකු කූල් සීතලක් දැනුනේ නැහැ. අපි ජැකට්ස් මොකුත් ඇඳලත් නැහැ. ඉතින් අපි වොෂ්රූම්ස් ගිහිල්ලා ලන්ච් එකත් අරගෙන පොඩි බ්‍රේක් එකක් අරගෙන තමයි අපි මෙතන ඉඳලා අපේ ඉස්සරහට ඉතිරි ගමන යන්න ලෑස්ති වුණේ. normally just pass through ගමන් කරන අය මෙතන නතර වෙනවා. මම ගොඩක් මේ වීඩියෝස් වල ෆොටෝස් වල දැකලා තිනවා මෙතන නතර වෙනවා. මෙතන මේ එහා පැත්තේ අපි ඉන පැත්තේ මේ පාරෙන් එහා පැත්තේ ලස්සන මේ මවුන්ටන්ස් ටිකක් එක ලස්සන වීව් එකක් තියෙනවා. හැබැයි ඒක නම් අපිට කැප්චර් කරන්න බැරුණා. මොකද එදා වැස්සයි ස්නෝයි දෙකම නිසා ඒ මීදුමෙන් ඔක්කොම වැහිලා තිබුණ නිසා. අපි සතුරු ලන්ච් ගන්නවා. Puta, छोटे दो चिकन का चिकन का I don't need it. අතන විතරයි කියලා දැන් බලන් ගියානේ රොජර්ස් පාස්. ඔයාලා දැන් පේනද අපි රොජර්ස් පාස් කරලා විනාඩි 10ක්වත් ගියේ නෑනේ. 10ක්වත් ගියේ නැහැ. දැන් මේ හැලට කළා නැහැ. අර මේ අපි සමිට් එක නේද රොජර්ස් පාස්. ලැසිය සමිට් එක තමයි එතනට කියන්නේ. එතනට කළා දින සෑහෙන. දැන් මේ පාර දෙපැත්තට කරලා නැහැ. She's chasing skies out of nothing. කන්දේ පල්ලේ හරියේ නැහැ. තෝරාගත් කීතන් කීප විතරයි ස්නෝත. මේකට වැහලත් නැහැ නේ. වැහලත් නැහැ නේ ඔක්කොම. බලන්න. සිග්නල් නැහැ. මේ තැනට සිග්නල් නැහැ. අපි විතරයි ඒ ස්නෝ කරලා අපි ලන්ච් ගත්තා. එතනට මේ සිග්නල් උත් තිබුණා. උඩට කටු පහම තිබුණා. මේ වෙනකොට දැන් හවස 3:00 වෙලාව. අපි ගෝල්ඩන් වලින් නතර වෙනවා. මොකද අපිට ගෝල්ඩන් වලින් එහාට යන්නත් බැහැ. අපි බෑන්ඩ් වලට යන්න ඕන නිසා. ඉතින් අද අපි ගෝල්ඩන් වලින් නතර වෙනවා. එහෙම නැතුව අපි දිගටම යනවා නම් අපිට සෑහෙන දුර ප්‍රමාණයක් අද දවසේ අතුරත කවර් කරන්න තිබුණා. නමුත් අපි අද දවසේ මෙච්චර දුරක් පමණයි යන්නේ. දැන් අපි මේ ආවචින් මොටල්ස් වල ප්‍රයිසස් බලලා අපිට මොටලයක් හොයාගෙන මොටල් එකට ගිහලා නතර වෙනවා. She hums a tune I've never heard in languages I can't speak. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my fear. But time Chilli back to Winnipeg ගැන අපේ ටුවර් එකේ පළවෙනි දවසේ day 1 එකේ අපි යමාතැන් ගන්න තැනට ඇවිල්ලා ඉන්නේ. අපි නතර වෙන ඩිසයිඩ් කරේ ගෝල්ඩන් වල. ඉතින් ගෝල්ඩන් වලට ඇවිල්ලා අපි බැලුවා. අපි ගෝල්ඩන් වලට එනකොට වෙලාව 3:00යි. 3:00 කියලා කියන්නේ ඔහේ කියන්නේ ඔහේ චිලි බැක් වැන්කූවර් වල වෙලාව දැන් 2:00යි. කියන්නේ රොජර්ස් පාස් ග්ලාස් එක පාස් කරන් පල්ලෙහාට එනකොට මෙහි වෙලාව 1 hour ෆෝවර්ඩ් වලට යනවා මේ ඇල්බර්ටා එක මේකත් එක්කලා ඇල්බර්ටා ප්‍රොවින්ස් එකත් එක්ක බලද්දි ඒකත් එක්ක මෙයා වෙනකොට ඉතින් අපි මෙහෙ 3:00යි ඒතර චිලියක් වල ලා 2:00යි අපේ කිලෝමීටර් 620ක් වගේ ඩ්‍රයිව් කරා පොඩක් වෙලා ගියා ස්නෝ රොජර්ස් පාස් වල ස්නෝ එකයි අපි රොජර්ස් පාස් වල නතර වෙලා ලන්ච් එක අරගෙන එහෙම තමයි අපි ආවේ ඉතින් පැයක් විතර එතනට ගියා තැන් වල නතර කර ආවේ ඉතින් එන්සා ටිකක් වෙලා ගියා නමුත් අපි සේෆ්ලි ආවා ඉතින් ඒතර අපි ගෝල්ඩන් වලට ඇවිල්ලා බැලුවා අපි දැන් නතර වෙන්නේ කොහෙද අපිට හිතුණා අපි අද දවසේ ඩ්‍රයිව් කරා ඇති කියලා මොකද පාන්දර 5:00 දැන් අපි එන්නේ ඉතින් ඊට පස්සේ බෑන්ඩ් වල මේ මටල්ස් වල ප්‍රයිසස් එකලා බලද්දි ගොඩක් ගණන් බෑන්ඩ් වල ඉතින් more than $200 යනවා
$200 නෙමෙයි අපි දැන් 4 දෙනෙක්නේ ඒ 200 300 වගේ පෙන්නුවේ දෙන්නෙක්ට. ඉතින් 4 දෙනෙක්ට ඊට වඩා ගොඩක් ලොකු cost එකක් යන නිසා අපිට බෑන්ඩ් වල බලන දේවල් ටිකක් තියෙනත් නිසා අපිට බෑන්ඩ් ෆව් කරන්නත් බෑ. ඉතින් අපි ඩිසයිඩ් කරා ගෝල්ඩන් වල නතර වෙනවා කියලා. මොකද ගෝල්ඩන් වල මොටල්ස් වල ගණන් ටිකක් අඩුයි. අපි ඉන්නේ මේ හොටෙල් එකේ morning breakfast එකත් එක්ක හැමදේම ඉන්ක්ලූඩ් හොට් බාත් හැමදේම ඉන්ක්ලූඩ් අපිට සාමාන්‍ය දරන්න පුළුවන් ගානකට මේ සෙට් වුණා. ඉතින් ඒ නිසා අපි අද ගෝල්ඩන් වල තමයි නතර වුණේ. ගෝල්ඩන් වල නතර වෙලා හොඳ ලස්සන වීව් එකක් තියෙනවා. ඒක අතට කීමේකින් ඊට පස්සේ අපි ඩිනර් එක ගත්තා. ඩිනර් එක ගෙදරින් හදාගෙන ආවේ. ඉතින් මෙහෙන් ගෙනල්ලා රත් කරලා ඩිනර් එක ගත්තා. ඉතින් අද දවසේ අපේ ඒ ලොන්ග් ඩ්‍රයිව් එකේ පළවෙනි දවසේ මේ විදිහට අපි ඉවර කරනවා. ඉතින් මම ඔයගලන්ට වැදගත් වෙන කරුණු ටිකක් මම නොදන්න ගොඩක් දේ මම ඉගෙන ගත්තා මේ ගමනේදී. ඒ කියන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රොවින්ස් එකේම ටයිම් ඩිෆරන්ස් එක තියෙනවා කියන එක. ඒ කියන්නේ දැන් බ්‍රිටිෂ් කොලොම්බියා වල එන්ඩ් ප්‍රොවින්ස් එකේ එන්ඩ් එක වෙනකොට බෝඩ් එක වෙනකොට ටයිම් එක වෙනස් වැන්කූවර් වලට වඩා. ඒ කියන්නේ එකම ප්‍රොවින්ස් එකේ ටයිම් එක දෙපාරකට ටයිම්ස් දෙකක් තියෙන්නේ. ඒක ඒතකොට රොජර්ස් පාස් වල ඒ හරිය මේවා කරගෙන යනකොට ස්නෝත් එක්කලා ඒවා ඉතින් ගොඩක් දේවල්. ඉතින් ඒතරම අලුත් එක්ස්පීරියන්ස් එකක්, හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේ තමයි කියන්න මොනද තමයි මේකෙදි මම ගොඩාක් එළියෙන් කැම ගන්න එක, කොෆි බොන එක නතර කරා මේ ගමනේදී. මම දන්නේ හෙටත් මට මැනේජ් කරගන්න පුළුවන්. මම දන්නේ තුන්වෙනි දවසේදී මට එළියෙන් කැම ගන්න වෙනවා. නමුත් මේ දවස් දෙක මම මැනේජ් කරන් ආවා. ගෙදරින් ඔයාගෙන කරගෙන මට එතකොට කිසිම දෙයක් ඉතින් එළියෙන් කැම ගන්න අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. කොෆි එකක්වත් මට ගන්න අවශ්‍ය වුණේ නැහැ. මම හැමදේම අරගෙන ආවා. කෙටල් එක පවා අරන් ආවට යන හොටල්ස් වල කෙටල්ස් තියෙනවා. අපිට පිටි කොෆි එක අරන් ආවා නම් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් මම ගොඩක් වියදම අවම කරගත්තා. ඒක මට අනිවාර්යෙන් කියන්න ඕනේ. ඉතින් මේ වගේ ගමනක් එනවා නම් දුර ගමනක් එනවා නම් පුළුවන් තරම් එහෙම විතර සේෆ්ටි එකත් හොඳයි කෑම වල. අපි මොකද මෙහි අපි කන ස්ටයිල් එකට නෑ. අපි මෙහි විදිහට හැඩ ගහන්න ඕනේ තමයි. නමුත් මම දන්නේ මට නම් බත් කියන එකෙන් චුට්ටක් එහාට මේ ගොඩක් මේ වෙන අමාරුයි. මට දවසට එක වේලක් හරි ඉතින් බත් කන කෙනෙක් මම බත් කන ජීවියෙක්. ඉතින් ඒ නිසා උදේට අපි මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ දැක්කනේ මම කොහොමද මැනේජ් කරන්නේ. දැන් මම අපි රැයට 6 හවස් 6:00 විතර අපි බත් කාලා ඊට පස්සේ මේ කොෆි එකක් බීලා දැන් අපි මම වීඩියෝ එක ඉවර කරන් තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගෙත් එක්ක ඇඳලා හිටියට ගොඩාක් ස්තුතියි. මේ වීඩියෝ එක බලන්න. මම හිතනවා මම වගේම මම මේ ගොඩක් දේවල් නොදන්න කෙනෙක්ට මේක ගොඩාක් ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා. එහෙනම් දෙවන දවසින් බෑන්ඩ් වලදී අපි හමු වෙමු. ගිහිල්ලා එන්නම්. Thank you all for watching this here video. Please like and subscribe and follow. Much love from Little Yas to each of you. Content creator making videos on the